එහෙනම් මේ පරීක්ෂණයේදී මෙන්න මේ පරිපථය ඩිජිටල් සර්කිට් එක ගොඩනැගීම සහ ඒ වගේම ලොජික් ප්‍රෝබ් එක භාවිතා කිරීම, බ්‍රෙඩ්බෝඩ් එක කොහොමද භාවිතා කරන්න, අන්නේ දේවල් ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එකේ කිසිම තැනක් ස්කිප් නොකර නරඹන්න. ඒ වගේම තමයි තවත් කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ ඉදිරියේදීත් බලන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ පරීක්ෂණ කරද්දී එන්න පුළුවන් එක දෝෂයක් තමයි මේ ජම්පර් වයර්ස් අභ්‍යන්තරයෙන් විසන්ධි වෙලා තියෙනවා. ඒ නිසා මේ ජම්පර් වයර්ස් අභ්‍යන්තරයෙන් විසන්ධි වෙලා තියෙනවද නැද්ද කියලා අපි පරීක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා අපිට මේ වගේ මල්ටිමීටරයක් භාවිත කරන්න පුළුවන් මේ වැඩේට. මේ මල්ටිමීටරේ මේ කන්ටිනියුටි ටෙස්ට් එක මෙන්න මේ Wi-Fi ලකුණ වගේ තියෙන මෝඩ් එකට දාගන්න. මෝඩ් එකට දාගෙන මුලින්ම මල්ටිමීටරේ ප්‍රෝබ් දෙක ගාවන්න. මෙන්න මේ ප්‍රෝබ් දෙක ගාවන්න. එහෙම ගාවද්දි මේ සද්දයක් එක්ක මෙන්න මෙතන ආගය බිඳුවට ආසන්න ආගයක් වෙන්න ඕන නම් මේ මල්ටිමීටරේ ප්‍රෝබ් දෙකේ අවුලක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ මේ අපිට අවශ්‍ය ජම්පර් වයර් එක පරීක්ෂා කරගන්න. ඒකට පුළුවන් අපට පුළුවන් මෙන්න මේ ආකාරයට ජම්පර් වයර් එක සහ මල්ටිමීටරේ ප්‍රෝබ් දෙක සම්බන්ධ කරන්න. එතකොට මෙන්න මේ වගේ ශබ්දයක් එනවා නම් මේ ජම්පර් වයර් එකේ ගැටලුවක් නැහැ, අභ්‍යන්තරයෙන් විසන්ධි වෙලා නැහැ. සහ මෙතන අගයත් බිඳුවට ආසන්න වෙනවා. ඒ කියන්නේ ජම්පර් වයර් එක හොඳ තත්ත්වයේ තියෙනවා. මේ ජම්පර් වයර් එක දෝෂ සහිත ජම්පර් වයර් එකක්. මේවා එකක් පරීක්ෂා කරහම මෙන්න මේවා එකක් පරීක්ෂා කරාම අපිට ශබ්දයක් ඇහෙන්නේ නැහැ. බිඳුවට ආසන්න නාගයක් එන්නේත් නැහැ. මෙන්න මේ මෝඩ් එක දාලා පරීක්ෂා කරාම ඒකෙත් එතනදී ඔන්න මේ වගේ අභ්‍යන්තරයෙන් විසන්ධි වෙලා තියෙනවා. ජම්පර් වයර්ස් හොයාගන්න පුළුවන්. ඒ විදිහට අපි ජම්පර් වයර්ස් පරීක්ෂා කරලා තමයි මේ සර්කිට් එක ගොඩනගන්න ඕන. නැත්නම් මේ ජම්පර් වයර්ස් අභ්‍යන්තරයෙන් විසන්ධි වෙලා මේ වයර් ඇතුලෙන් කැඩිලා තියෙන නිසා අපට අවශ්‍ය සර්කිට් එක හරියට ගොඩනගන්න බැරි වෙනවා. ඒ නිසා මේ පරීක්ෂා කිරීම කරලම මේ සර්කිට් එක ගොඩනගනවා වඩාත්ම සුදුසුයි. ඉංජිනේරු තාක්ෂණ වේදයේ තියෙන මෙන්න මේ ප්‍රැක්ටිකල් එක බ්‍රෙඩ්බෝඩ් එක පාවිච්චි කරලා කරන්න හදන්නේ. මෙන්න මේ ප්‍රැක්ටිකල් එක. හරි, මේකට මම භාවිතා කරනවා මේ වගේ බ්‍රෙඩ්බෝඩ් එකක්. ඒ වගේම ජම්පර් වයර්ස්, ඊළඟට මේ වගේ ඕම් 220 ප්‍රතිරෝධයක් සහ LED බල්බයක්. ඒ වගේම මෙන්න මේ IC එක මේක ඔබට පේනවා 7432 කියන නම්බර් එකේ තියෙන IC එකක්. මේකත් භාවිතා කරනවා. ඒ වගේම මේ සර්කිට් එකේ තියෙන ලොජික් තත්ත්වය, ලොජික් ස්ටේට් එක පරීක්ෂා කරන්න මෙන්න මේ ලොජික් ප්‍රෝබ් එකත් මම මෙතනදී විශේෂ උපකරණයක් විදිහට භාවිතා කරනවා. මොකද එතනදී ඔයගොල්ලන්ට ලොජික් ප්‍රෝබ් එක භාවිතා කිරීමත් පුරු වෙනවා. මෙම කොටසේදී අපි බලමු ලොජික් ප්‍රෝබ් එකක් කියන්නේ මොකක්ද සහ එකෙන් අපට ගන්න පුළුවන් වැඩේ මොකක්ද කියන එක අපි බලමු. මෙන්න මේ වගේ උපකරණයක් තමයි ලොජික් ප්‍රෝබ් එක කියන්නේ. මේකේ තියෙන කොටස් බැලුවාම මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඩිජිටල් සර්කිට් වල තියෙන ස්ටේට් එක, තියෙන තත්ත්වය පරීක්ෂා කරන්න. ඒ කියන්නේ ඩිජිටල් සර්කිට් එකක එකද බිඳුවද තියෙන්නේ කියලා, එක එක ස්ථානවල එකද බිඳුවද තියෙන්නේ කියලා පරීක්ෂා කරන්න තමයි ගන්නේ. එතකොට මෙන්න මේකේ හයි එක තිබ්බොත් ඒ ඩිජිටල් සර්කිට් එකේ අපි ටෙස්ට් කරන තැන මෙතන හයි කියන බල්බ් එක රතු පාට බල්බ් එකක් වෙනවා. අපි පරීක්ෂා කරන තැන තියෙන බිඳුව නම් ඒ කියන්නේ අඩු වෝල්ටේජතාවක් නම් තියෙන්නේ මේ ලෝ කියන බල්බ් එකපත් වෙනවා. ඒ වගේම මෙන්න මේ සාමාන්‍යයෙන් ඩිජිටල් IC වර්ග දෙකක් වෙනවා, TTL සහ CMOS කියලා. ඒ වර්ග දෙකත් මෙතනින් මාරු කරන්න පුළුවන්. TTL කියන්නේ transistor logic, CMOS කියන්නේ complementary metal oxide semiconductor කියන වර්ගය. මෙතනදී මෙන්න මේ වර්ග දෙක මාරු කරන්න පුළුවන් අපිට.
සාමාන්‍යයෙන් TTL කියන්නේ 74 සීරීස් එකෙන් පටන් ගන්න. 74න් පටන් ගන්න IC වල තියෙන්නේ IC නිර්මාණය කළා තියෙන්නේ TTL කියන තාක්ෂණය අනුව. ඒ වගේම 4000 කියන සීරීස් එකෙන් 46 කියන සීරීස් එකෙන් නිර්මාණය කළා තියෙන IC මේ CMOS කියන තාක්ෂණය තමයි නිර්මාණය කළා තියෙන්නේ. ඊළඟ මේ logic probe එක දැක්කා. මේකේ බැලුවහම මේකේ තියෙනවා MEM සහ pulse කියලා. මේ pulse කියන පැත්තට switch එක දාලා තමයි සාමාන්‍යයෙන් අපි වැඩ ගන්න. ඒ කියන්නේ මොකක් හරි පරීක්ෂා කරද්දී ඒ මොහොතේ තියෙන දේ තමයි පෙන්වන්නේ. මේ pulse කියන පැත්තට දාලා තිබුණත් මේ switch එක. MEM කියලා පැත්තට දාලා පරීක්ෂා කරොත් අපි එතකොට මේ pulse එක කලින් ආවත් ඒ කියන්නේ pulse එකක් කලින් ආවත් ඒක මතක තියාගෙන ඉන්නවා මෙයා මෙන්න මේ pulse එකක් ආවා කියලා. ඒක තමයි මේ MEM කියන කොටසෙන් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි වැඩ ගද්දී මේ pulse කියන කොටසට දාලා තමයි අපි වැඩ ගන්න. හරි. එහෙනම් මේකෙන් මෙන්න මේක තවත් විශේෂ දෙයක් තමයි මෙන්න මේකට අපි විදුලිය සපයන්න ඕන. වෝල්ට් 5ක විදුලියක් සපයන්න ඕන. මෙන්න මේක වැඩ කරන්න මේ උපකරණේ. ඒකට අපිට මේ වගේ power supply එකක් අවශ්‍යයි. මේ වෝල්ට් 5ක් ලබා දෙන්න පුළුවන් ඕනම power supply එකක් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී මෙන්න මේ power supply එක පාවිච්චි කරනවා. මෙතනදී මේ power supply එකේ මෙතන වෝල්ට් 5 ගන්න වෙනම කොටසකුත් මෙතන dual supply දෙකකුත් තියෙනවා. අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ වෝල්ට් 5 ගන්න තියෙන කොටස. මෙතනින් අපිට මේ logic probe එකට විදුලිය ලබා දෙන්න පුළුවන්. ඒකට අපිට කරන්න පුළුවන් මෙන්න මේ හොඳට අග්‍ර නිවැරදිවම සම්බන්ධ කරන්න ඕනේ. නැත්නම් මේ logic probe එක විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේ ධන කියන තැනට මේ logic probe එකේ මේ රතු පාට වයර් එකම තමයි සම්බන්ධ කරන්න ඕනේ. එන්න මේ ආකාරයට මම සම්බන්ධ කරනවා. ඊළඟට මේ කළු පාට තැනට මෙන්න මේ ඍණාග්‍රය මේකේ ඍණාග්‍රය ගොඩ වෙන හැටි මෙන්න මේ ඍණාග්‍රය මෙතන ඍණාග්‍රයක් තියෙනවා. මෙන්න මේකට මේ කළු පාට වයර් එක සම්බන්ධ කරනවා. මේක සම්බන්ධ කරනවා. හරි ඊට පස්සේ අපිට පුළුවන් මේ power supply එක on කරන්න. හරි ඊට පස්සේ මොන මේක පරීක්ෂා කරන්න පුළුවන් අපිට. දැන් මෙතනදී මේ වෝල්ට් 5 තියෙන පැත්තේ probe එක ගෑවුවොත් ඔන්න බලන්න. අර high කියන බල්බ් එක වත් වෙනවා. ඒ කියන්නේ වෝල්ට් 5 කියන්නේ logic circuit එක කියන අවස්ථාවනේ. ඒ නිසා ඔන්න high කියන බල්බ් එක වත් වෙනවා. ඒ වගේම අපි මෙතනදී මෙන්න මේ ඍණාග්‍රය ගෑවුවොත් ඒ කියන්නේ බිඳුව ලබා දුන්නා වගේ low කියන බල්බ් එක වත් වෙනවා. ඔන්න බලන්න. මේ logic probe එක ඍණාග්‍රය ගෑවුවාම low කියන අවස්ථාව අපිට බලා ගන්න පුළුවන්. මේ වගේම අපිට කිසියම් සර්කිට් එකක තියෙන ඩිජිටල් සර්කිට් එකක ඕනෑම ස්ථානයක high ද low ද ආදී වශයෙන් අපිට පරීක්ෂා කරන්න තමයි මෙන්න මේ logic probe එක තියෙන්නේ. දැන් අපි බලමු මේ MEM සහ pulse කියන මෝඩ් දෙකෙන් කොහොමද වැඩ ගන්න කියලා. දැන් මෙතනදී pulse කියන මෝඩ් එකට දාලා තියෙන්නේ. pulse කියන මෝඩ් එකට දාලා තියෙන්නේ. මම probe එක මෙතන ගාවනවා. ඉතින් high කියන එක පත් වෙනවා. අර pulse කියන බටන් එක ඒ ගාවන මොහොතේදී විතරයි ඔන්න දැල් වෙන්නේ. ගාවන මොහොතේදී විතරයි දැල් වෙන්නේ. හරි ඊට පස්සේ මම මේ ස්විච් එක දානවා MEM කියන කොටසට. මෙන්න මේ ස්විච් එක MEM කියන පැත්තට දානවා ඔන්න. ඊට පස්සේ මේ probe එක මම වෝල්ට් 5ක සම්බන්ධ කරනවා. ඉතින් බලන්න අර pulse කියන එක ගාවලා ඇත ඇරියත් අර pulse කියන බල්බ් එක දැල්ලා තියෙනවා. ඒ කියන්නේ මතක තියාගන්න. ඔය විදියට තමයි pulse සහ MEM කියන මෝඩ් දෙක වැඩ කරන්නේ. එහෙනම් pulse වලදී ඒ මොහොතේ තියෙන තත්ත්වය තමයි පෙන්වන්නේ. MEM වලදී එක පාරක් හරි pulse එකක් ආවොත් ඒක මතක තියාගන්න මේ pulse කියන බල්බ් එක දැල් වෙලාම තියෙනවා. ඕක තමයි එහෙනම් pulse සහ MEM කියන මෝඩ් දෙකේ විශේෂත්වය. ඔබගේ තේරුම් ගැනීමේ පහසුව සඳහා මම මේ සර්කිට් එක ගොඩනගද්දී මේ IC එකත් සර්කිට් ඩයග්‍රෑම් එකත් නම් කරලා තියෙනවා. මෙතනදී අපිට භාවිතා කරන්න තියෙන්නේ 7432 කියන O gate තියෙන
IC එක ඒකේ ගේට් 4ක් තියෙනවා. මම මෙතනදී යොදාගන්නේ මේ X කියලා නම් කරලා තියෙන සහ Y කියලා නම් කරලා තියෙන ගේට් එක. ඒක ඔබට මේ වම් පැත්තේ තියෙන සර්කිට් ඩයග්‍රෑම් එකෙත් XY විදිහට දැක් ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ X කියන ගේට් එක සැලකුවාම මේකේ 4 සහ 5 කියන්නේ ඉන්පුට් වෙනවා. 6 කියන්නේ අවුට්පුට් වෙනවා. ඒකව සර්කිට් ඩයග්‍රෑම් එකෙත් බලා ගන්න පුළුවන්. 4 සහ 5 කියන්නේ ඉන්පුට්, 6 කියන්නේ අවුට්පුට් එක. ඒ වගේම මෙන්න මෙතනදී Y කියන ගේට් එක මේ 7432 IC එකේ තියෙන Y කියන ගේට් එකත් යොදා ගන්න තියෙනවා. ඒකේ ඉන්පුට් වෙන්නේ 10 සහ 9, අවුට්පුට් එක වෙන්නේ 8. ඒතර අන්තිම අවුට්පුට් එක මේ වම් පැත්තේ තියෙන සර්කිට් ඩයග්‍රෑම් එකෙන් බලා ගන්න පුළුවන්. අපි 8ෙන් තමයි ගන්න. ඒ විදිහට අපි මෙන්න මේක නම් කරගෙන දෙනවා ඔබගේ පහසුව සඳහා. මේ සර්කිට් එක ගොඩනගා ගන්න මුලින්ම මෙන්න මේ 7432 කියන IC එකේ පින් ඩයග්‍රෑම් එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඔබට පේනවා මේ කට්ටේ තියෙන පැත්තේ මෙන්න මේ පැත්තේ ඉඳන් තමයි මේකේ තියෙන පින් ඩයග්‍රෑම් එක අනුව 1 සිට මෙන්න මේ පැත්තේ 1 සිට 7 දක්වා ඊළඟට 8 සිට 14 දක්වා මේ පැත්තේ තියෙනවා. මෙන්න මේ පැත්තේ ඔන්න කට්ට කොටසක් තියෙනවා. මේ පැත්තෙන් තමයි ඔන්න පටන් ගන්න. හරි මේක දැන් අපි මේ බ්‍රෙඩ් බෝඩ් එකට සම්බන්ධ කරගමු. බ්‍රෙඩ් බෝඩ් එකේ මෙන්න මේ කොටසට සම්බන්ධ කරගන්නවා. හරි ඊළඟට මේ LED එකේ ධන ඍණ හරියට හඳුනා ගන්න ඕන. මෙන්න මේ LED එකේ ධන ඍණ සාමාන්‍යයෙන් වෙනද කොටින් කියන ආපු ගමන් තියෙන මේ LED එකේ දිග අග්‍රය තමයි ධන වෙන්නේ. කෙටි අග්‍රය ඍණ අග්‍රය වෙනවා. ඒකත් මම සම්බන්ධ කරගන්නවා. ධන පැත්තට මේ පැත්තට ඉන්න විදියට ඊළඟට මේ LED එක මෙතනදී ඩිජිටල් පරිපථයකට සම්බන්ධ කරන නිසා වෝල්ට් 5ක් පමණ විභාන්තරයක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේක දැවී යාම වළක්වන්න මෙන්න මේ ප්‍රතිරෝධය සම්බන්ධ කරනවා. මේ බ්‍රෙඩ් බෝඩ් එක සම්බන්ධ කිරීම තේරෙන්නේ නැත්නම් ඒ ගැන ප්‍රැක්ටිකල් ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා. ඒකේ කාඩ් එකක් මම මෙතනදී දාන්නම්. ඒකත් බලලා ඒ කොටසත් හොඳට අවබෝධ කරගන්න. අර ඔය විදිහට සම්බන්ධ කරගන්නවා. ඊළඟට අපි මේ පරිපථය මේ ජම්පර් වයර් පාවිච්චි කරලා ගොඩනගමු. මම දැන් මේ පේන පරිපථය ගොඩනගන්න හදන්නේ. මේකට මම මෙන්න මේ IC එකේ මේ ලොජික් ගේට් එක මෙන්න මෙතන තියෙන ලොජික් ගේට් එක X විදියටත් මේක Y විදියටත් ගන්නවා. එහෙනම් මේ තියෙන්නේ X මේ තියෙන්නේ Y. එහෙනම් X එකේ අපි 4යි 5යි මෙන්න මේ 4 සහ 5 මෙන්න මෙතන පේනවා 4 සහ 5 ඉන්පුට් විදියට ගන්නවා. 6 තමයි අවුට්පුට් එක වෙන්නේ. මෙන්න මේ 6 ඊළඟට මේ 6 මම මෙන්න මේ ලොජික් ගේට් එක මෙන්න මේ ලොජික් ගේට් එක තමයි Y ගේට් එක විදියට ගන්න. එතනදී මෙන්න මේකේ පළවෙනි ලොජික් ගේට් එකේ X ලොජික් ගේට් එකේ අවුට්පුට් එක මෙන්න මේ 6 වෙනි පින් එක. 6 වෙනි පින් එක මේකේ ඉන්පුට් එකට සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් මේ 6 වෙනි පින් එක මෙන්න මේ 9ට හරි 10ට හරි සම්බන්ධ කරන්න. ඊට පස්සේ අනිත් එක 9ට 10ට සම්බන්ධ කරා නම් ඉතිරි එක 9ට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ 8ෙන් තමයි මෙන්න මේ 8 වෙනි එකෙන් තමයි අන්තිම අවුට්පුට් එක ගන්න. එහෙනම් ඔන්න අපි ඉන්පුට් සම්බන්ධ කරගන්න ඕනේ. මෙතනදී 4 සහ 5 4වෙනි පින් එක. 4වෙනි පින් එකට මම ඉන්පුට් එක සම්බන්ධ කරන්න වයර් එකක් ගන්නවා. මෙතනදී ඔන්න 4වෙනි පින් එක ගණන් කරගන්න පුළුවන් අපිට මෙතන 1 2 3 4 4වෙනි පින් එක ඔන්න ඉන්පුට් එකක් සම්බන්ධ කරගන්න වන්න වයර් එකක් මේ ආකාරයට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ පස්වෙනි එකටත් අපිට අවශ්‍යයි ඉන්පුට් එකක්. ඒකටත් මම මෙන්න මේ වයර් එකක් ගන්නවා. පස්වෙනි එක එන මෙතන ඒකත් මම ඉන්පුට් එකට සම්බන්ධ කරගන්න ගන්නවා. ඊට පස්සේ මේකේ මෙන්න මේ IC එකේ මේ පේන විදිහට 6 වෙනි එක X කියන ලොජික් ගේට් එකේ මෙන්න මේ X කියන ලොජික් ගේට් එකේ 6 වෙනි එක Y කියන ලොජික් ගේට් එකේ 10 වෙනි පින් එකට සම්බන්ධ කරනවා. එහෙනම් මේකේ 6 මෙන්න මේ 6 1 2 3 4 5 මේක සම්බන්ධ කරන්න ඕන දෙවෙනි Y කියන ලොජික් ගේට් එකේ 10 වෙනි පින් එකට. මේක 8 වෙනවා, මේක 9 වෙනවා, මේක 10. ඔන්න 10ට සම්බන්ධ කරගන්න.
මේක 8 වෙනවා මේක 9 වෙනවා මෙන්න මේක 10 වෙනවා 10ට සම්බන්ධ කරගන්න. හරි ඊට පස්සේ 9 වෙනි එක තව ඉන්පුට් එකක් විදිහට මම භාවිතා කරනවා. ඉන්පුට් 3ක් ඕනනේ. එහෙනම් ඔන්න 9 වෙනි එක. ඒ කියන්නේ මෙන්න මේක 8 වෙනි පින් එක මේක 9 වෙනි පින් එක. ඔන්න 9 වෙනි එකට සම්බන්ධ කරගන්න මේකත් තව ඉන්පුට් එකක්. හරි ඊට පස්සේ අපිට පුළුවන් මේකේ අන්තිම අවුට්පුට් එක මෙන්න මේ අවුට්පුට් එක අරගෙන අපිට සම්බන්ධ කරන්න පුළුවන් මෙන්න මේ LED එකට. අවුට්පුට් එක එන්නේ එහෙනම් 8 වෙනි පින් එකේ. අවුට්පුට් එක එන්නේ 8 වෙනි පින් එකෙන්. මෙතනදී මම මේ කහ පාට වයර් එක සම්බන්ධ කරලා තිබ්බේ 8 වෙනි පින් එකට. ඒ නිසා නැවත 9 වෙනි එකට වෙනස් කිරීමක් කරා. මෙන්න මේක ඔන්න 8 වෙනි පින් එකට සම්බන්ධ කරා. 8 වෙනි පින් එකට සම්බන්ධ කළා මේ LED එකේ මෙන්න මෙතනට සම්බන්ධ කරගන්නවා. ධනාත්මකයට. හරි. ඊට පස්සේ අපි මේකට විදුලිය ලබා දෙනවා. විදුලිය ලබා දෙද්දි බලන්න 7 වෙනි පින් එකට අපි ග්‍රවුන්ඩ් එක දෙනවා. එහෙනම් මම ග්‍රවුන්ඩ් එක දෙන්න මෙන්න මේ 7 වෙනි පින් එකට මේ වයර් එක සම්බන්ධ කරගන්න මේ තැඹිලි පාට වයර් එක. මෙන්න මේ 7 වෙනි පින් එකට ග්‍රවුන්ඩ් එක ලබා දෙන්න. හරි ඊට පස්සේ අපිට පුළුවන් මේකේ 14 වෙනි පින් එකට VCC දෙන්න. එහෙනම් ඔන්න 14 වෙනි පින් එක මෙන්න මේක VCC ට සම්බන්ධ කරගන්න. හරි. අවසානයට අපිට පුළුවන් මෙන්න මේ මෙතනදී LED එකයි මේ පරිපතේ නම් LED එකයි ප්‍රතිරෝධය මාරු කරලා තියෙන එක ගැටලුවක් වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රතිරෝධයේ කෙරවලට ඍණාග්‍රය සම්බන්ධ කරන්න ඕනේ. ඒ නිසා මම මෙතනට වයර් එකක් සම්බන්ධ කරගෙන මේක සම්බන්ධ කරනවා මේකේ 7 වෙනි පින් එක කියන්නේ ග්‍රවුන්ඩ් එකට. හරි දැන් අපි මේ සර්කිට් එක ටෙස්ට් කරලා බලමු. මේක ටෙස්ට් කරද්දී මේ පවර් සප්ලයි එකට අපි සම්බන්ධ කරන්න හදන්නේ වෝල්ට් 5ට. මම මෙතනදී මේ ලොජික් ප්‍රෝබ් එකක් සම්බන්ධ කරගන්නවා. මොකද මේ ලොජික් ප්‍රෝබ් එකේ ක්‍රියාකාරීත්වයත් අපිට මෙතනදී බලන්න පුළුවන්. එක එක මේ සර්කිට් එකේ එක එක ස්ථානවල තියෙන එකද බිඳුවද තියෙන්නේ කියලා පරීක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා මම මේ ලොජික් ප්‍රෝබ් එකත් සම්බන්ධ කරනවා. තව පුංචි දෙයක් මම මේ සර්කිට් එකට එකතු කරනවා. දැන් මෙතනදී අපිට ඉන්පුට් වලට හයි සහ ලෝ කියන අවස්ථා දෙක දෙන්න ඕන. ඒ නිසා මෙතන මම මෙන්න මේ සර්කිට් එකේ තියෙන වෝල්ට් 5 පින් එකට මෙන්න මේ රතු පාට වයර් එක සම්බන්ධ කරගෙන මෙන්න මේ සිදුරු පේලියට මේක සම්බන්ධ කරගන්නවා. එතකොට අපිට මෙන්න මේ සිදුරු පේලිය ඕනෑම තැනකට සම්බන්ධ කරලා ලොජික් 1 කියන එක ලබා දෙන්න පුළුවන්. ඊළඟට ඒ වගේ තමයි ලොජික් බිඳුව කියන එක දෙන්න. මම මෙතනදී මේ ග්‍රවුන්ඩ් වයර් එකට සම්බන්ධ කරගන්නවා මෙන්න මේ කොළ පාට වයර් එක. මේ ආකාරයට ඊට පස්සේ මෙන්න මේ වයර් එක ගෑනලා මෙන්න මේ වගේ සිදුරු පේලියකට සම්බන්ධ කරගන්නවා. එතකොට මේ සිදුරු පේලිය කොයි හෝ තැනකට අපි මෙන්න මේ සිදුරු පේලිය කොයි හෝ තැනකට අපි ඉන්පුට් සම්බන්ධ කරොත් අපිට බිඳුව කියන ලොජික් එක ඉන්පුට් වල දෙන්න පුළුවන්. අපි නම් මේ මුලින්ම මේ බිඳුව කියන ලොජික් එක දීලාම පටන් ගමු. ඒ නිසා මම මේ ස්ථාන වලට සම්බන්ධ කරගන්නවා මේක. මෙන්න මේ ඉන්පුට් තුන. හරි තව පොන්චි වෙනස්කමක් කරා මෙන්න මේ වයර් එක ජම්ප් වයර් එක වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ වයර් එකත් මාරු කරා. ඒ නිසා ජම්ප් වයර් පරීක්ෂා කිරීමත් අවශ්‍යයි. ඒ නිසා මුල් කොටස බලන්න මේ ජම්ප් වයර් පරීක්ෂා කරන විදිය තියෙනවා. දැන් අපි සර්කිට් එක ටෙස්ට් කරමු. මේකට මෙන්න මෙතනින් මේ පවර් සප්ලයි එක ඔන් කරලා අපිට මෙහෙම විදුලිය දෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ඉන්පුට් තුනටම බිඳුව කියන ලොජික් එක දීලා තියෙනවා. ඔන්න අවුට්පුට් එක බිඳුව වෙලා තියෙනවා. මම දැන් මේ එක ඉන්පුට් එකක් ගලවලා මේ එක කියන ලොජික් එකට දෙනවා. ගලවපු ගමන්
මෙන්න මෙතන බිඳුවේ තියෙද්දි ඔන්න නිවෙනවා. මේක ගලවපු ගමන්ම අපට අතන ලොජික් එක එක වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන සම්බන්ධ කරන්නත් කලින් එක වෙනවා. ඒ කියන්නේ අපි ගලවන අවස්ථාවේදී මෙතන වෝල්ටේජ් එක කිසියම් ප්‍රමාණයක වැඩි වෙනවා මේ ඉන්පුට් පින් එකේ. හරි ඒ විදිහට අපිට පුළුවන් මෙන්න මේ ඉන්පුට් එකට එක දීලා බලන්න. මේ ඉන්පුට් එකයි සහ මෙන්න මෙහෙම. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඉන්පුට් එකකට එක දීලා බලන්න. ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් මේ ලොජික් මෙන්න මේ ලොජික් සර්කිට් එකේ රිසල්ට් එක අර සත්‍යතාවකට අනුව තුනම ඕනෑම එක දොරක් හෝ විවෘතයි නගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ලොජික් එක බිඳු වෙන්නේ අවුට්පුට් එක බිඳු වෙන්නේ මෙන්න මේ දොරවල් තුනම වැහිලා තිබ්බොත් විතරයි. ඒ කියන්නේ මෙන්න මේ තුනට ඉන්පුට් දීලා තිබ්බොත් විතරයි. හරි දැන් අපි මේ ලොජික් ප්‍රෝබ් එක පාවිච්චි කරලා මේවා ටෙස්ට් කරන්න කොහොමද කියලා බලමු. එහෙනම් මම ලොජික් ප්‍රෝබ් එකේ මෙන්න මේ කොටස දා ගන්නවා පල්ස් කියන එකට මේ ස්විච් එක. ඊළඟට මේ කොටස TTL මොකද මේ තියෙන්නේ 74 සීරීස් එකේ IC එකක්. හරි දැන් එහෙනම් ඔන්න අපි බලමු. මුලින්ම මම මේ 4 වෙනි පින් එකේ තියෙන ඉන්පුට් එක බලන්න හදන්නේ. 4 වෙනි පින් එකේ තියෙන ඉන්පුට් එක. එහෙනම් මම මේ දම් පාට වයර් එක ඔබට පේනද දම් පාට වයර් එක සම්බන්ධ කරලා තියෙන මේකට සම්බන්ධ කරනවා. එතකොට 4 වෙනි පින් එකේ තියෙන ඉන්පුට් එක හයි විදියට ඔන්න බලා ගන්න පුළුවන්. මොකද අපි මෙතනදී ඉන්පුට් වලට හයි දීලා තියෙන්නේ. ඊට පස්සේ 5 වෙනි පින් එකේ තියෙන ඉන්පුට් එක. ඒකත් හයි විදියට බලා ගන්න පුළුවන් ඔන්න. හරි දැන් අපි මෙන්න මේ 6 වෙනි එකේ අවුට්පුට් එක බලා ගමු. 8 වෙනි එකෙන් එන අවුට්පුට් එක. අවුට්පුට් එකෙත් හයි කියන ලොජික් එක තියෙනවා. හරි දැන් අපි පොඩ්ඩක් වෙනස්කමක් කරමු. මේ ඉන්පුට් එක ආපහු බිඳුව දීලා මේ ඉන්පුට් තුනටම බිඳුව දීලා නැවත ඉන්පුට් පරීක්ෂා කිරීමක් කරමු. ඉන්පුට් සහ අවුට්පුට්. ඔන්න තුනටම මම බිඳුව ලබා දෙන්න හදන්නේ. එතන මෙතන තියෙන බල්බ් එකෙත් අපිට බලා ගන්න පුළුවන් අවුට්පුට් එක බිඳුව වෙනවා. දැන් අපි බලමු මෙන්න මේ 4 වෙනි පින් එකේ තියෙන ඉන්පුට් එක ඔන්න ලෝ කියලා බලා ගන්න පුළුවන්. මොකද අපි මෙතනදී ලෝ කියන එක දීලා තියෙන්නේ. ඊට පස්සේ 5 වෙනි එකෙත් ලෝ 6 වෙනි අවුට් එකත් ලෝ. හතරවෙනි එක 5 වෙනි එක 6 වෙනි අවුට් එකත් ඔන්න ලෝ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ 8 වෙනි අවුට් එකත් අන්තිම අවුට් එකත් ලෝ. මෙන්න මේ 9 සහ 10 ඉන්පුට් දෙකත් බිඳු බිඳුවට බලා ගන්න පුළුවන්. අපි නිකමට මෙන්න මෙතන තියලා බලමු 14 කියන පින් එකේ. එතකොට ඔන්න හයි කියන ලොජික් ලෙවල් එක බලා ගන්න පුළුවන්. මොකද අපි මෙතෙන්ට දීලා තියෙන්නේ වෝල්ට් 14ක් වෝල්ට් 5ක් නිසා. හරි දැන් අපට අවශ්‍යයි නම් මේ මෙම් කියන කොටසට දැම්මොත් ඔන්න බලන්න මෙම් කියන කොටසට දාලා මෙන්න මේක මම දානවා මෙම් කියන කොටසට දාලා අපි පරීක්ෂා කරොත් එහෙම බලන්න පල්ස් කියන LED එකට වෙන දේ. ඔන්න පල්ස් කියන LED එක දැල්ලා තියෙනවා. එනිසා ඒ කියන්නේ මෙම් කියන එක මතක තියාගන්න. ওই විදිහට අපිට මේ සර්කිට් මේ ලොජික් ප්‍රෝබ් එක හරහා පරීක්ෂා කරන්න පුළුවන්. අපිට මේ සම්බන්ධ කරලා තියෙන LED එක හරහා පරීක්ෂා කරන්න පුළුවන් මෙන්න මේ සර්කිට් එක. එහෙනම් මේ වගේ වීඩියෝ නරඹන්න channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න.